2021 44 වෙනි MCQ එක 2021 44 වෙනි MCQ එක රූපේ සටහනක් දීලා තියෙන්නේ බලමු කියවලා. තිරසට තීටා කෝණයකින් ආනත වූ ඝර්ෂණයේ රහිත පරිවාරක ආනත තලයක් මත ස්කන්ධයේ මත දිග සිම්පල් L සහ ස්කන්ධයේ සිම්පල් M වූ PQ ඍජු සන්නායක කම්බියක් නිසලව තැබිය යුතුය ඇත. මෙයාව නිශ්චල කරලා තියාගන්න ඕන කියලා කියන්නේ. ශ්‍රාව ඝනත්වයේ B වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් රූපේ පරිදි සිරස්ස ඉහළට ක්‍රියා කරයි. හරි. කම්බිය නිසලව පවත්වා ගැනීමට කම්බිය හරහා යැවිය යුතු කැපිටල් I ධාරාවේ විශාලත්වය හා දිශාව. අපිට දැන් මේ ගානේදී කරන්න කියන්නේ මොකද්ද? මේ කම්බිය නිශ්චලව තියාගන්න. මම ඔය මේ 3D විදියට තියෙන රූපේ 2D ඇඳලා පෙන්නන්නද? කොහොම ඇඳගත්තොත් ඔයගොල්ලෝ ලේසි 2D ඇඳගත්තොත්. මේ පැතිපෙනුම හරියට ඔය වගේ නේද? පැතිපෙනුම හරියට ආනත තලයක් මත තැබූ වස්තුවක් වගේ. පැතිපෙනුම හරියට ආනත තලයක් මත තැබූ වස්තුවක් වගේ. අපි දන්නවා ආනත තලයක් මත වස්තුවක් තිබ්බහම ওই වස්තුව මත ආනත තලයේ දිගේ පහළට mg sin θ බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් නියම පාඩම. ආනත තලයක් මත වස්තුවක් තිබ්බහම ওই වස්තුව මත ආනත තලයේ දිගේ පහළට mg sin θ බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන මෙන්න මේ බලය හින්දා මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට ඇදිලා යන්න බලනවා. අපිට ගානේ කියන්නේ මෙයාව නිශ්චල කරලා තියාගන්න කියලානේ. මෙයාව නිශ්චල කරලා තියාගන්න ඕන කියලා කියන්නේ. පල්ලෙහාට ඇදිලා යන කෙනෙක්ව එකතැන රඳවලා තියාගන්න නම් මොකද්ද කරන්න ඕන? එයා චලිත වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් දීලා ඇද්දනම් හරි නේද? මෙයා යන්න හදන්නේ මෙහාට පල්ලෙහාට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කැපිටල් F බලයක් දුන්නොත් මොකක් හරි බලයක් කැපිටල් F කියලා ගමු. මෙයා යන්නේක නවත්ත ගන්න පුළුවන් නේද? දැන් ගානේදී කියන්නේ මේ කම්බිය නිසලව පවත්වා ගන්න ඕනලු. කම්බිය නිසලව පවත්වා ගන්න ඕන කියන එකේ අර්ථය තමයි අපි මේ යොදන කැපිටල් F බලය mg sin θ ට සමාන වෙන්න ඕන කියන එක. ඇයි? එතකොටනේ මෙයාව මේ පැත්තට අදින බලයට මේ පැත්තට අදින බලයයි සමාන වෙලා මෙයා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙලා ගිහිල්ලා මෙයා නිශ්චල වෙන්නේ. මෙයා නිශ්චල වෙන්න නම් මෙයා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕන. සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න නම් අපි මෙහෙට යොදන මේ කැපිටල් F කියන බලය mg sin θ ට සමාන වෙන්න ඕන. දැන් මෙතනදී මේ කැපිටල් F කියන බලය යොදන්නේ ඉන්නේ කවුද? චුම්බක ක්ෂේත්‍රය. මේ බලය යොදන්නේ චුම්බක ක්ෂේත්‍රයේ විසින්. නිකම් බලයක් යොදන්න බෑනේ. අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයක තියලා තියෙන සන්නායකයක් මත නිකම් බලයක් ඇති වෙන්නේ නැහැ. ඒ සන්නායකය තුල ධාරාවක් යන්න ඕන. ධාරාවක් ගියොත් තමයි බලයක් ඇති වෙන්නේ. අපිට දැන් ඕන බලය මෙන්න මේ පැත්තට ඇති කරගන්න. අපි බලයක් මේ පැත්තට ඇති කරගන්න. චුම්බක ක්ෂේත්‍රය තියෙනවා මෙන්න මේ දිශාවට මේ. චුම්බක ක්ෂේත්‍රය තියෙනවා මෙන්න මේ දිශාවට. සිරස්ස ඉහළට. චුම්බක ක්ෂේත්‍රයේ සිරස්ස ඉහළට තියෙනවා. බලය ඇති කරන්න ඕන ආනත තලයේ දිගේ ඉහළට. එහෙනම් මෙයා තුල ධාරාවක් යවන්න ඕන කොයි දිශාවටද? ආනත තලයේ දිගේ ඉහළට බලයක් ඇති කරගන්න නම් මෙයා තුල ධාරාවක් යවන්න බලන්න. දැන් අපි දන්නවා මේ වගේ වෙලාවකදී ධාරාවේ දිශාව හොයන්න පාවිච්චි කරන්න වෙන්නේ ෆ්ලෙමින්ගේ වමත් නියමයනේ. ෆ්ලෙමින්ගේ වමත් නියමය මේ තියෙන ෆ්ලෙමින්ගේ වමත් නියමය යොදන්න දන්නවනේ.
මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ල එකිනෙකට ලම්බකව තියාගෙන මැද ඇඟිල්ල යොදනවා ධාරාවේ දිශාවට, දබර ඇඟිල්ල යොදනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට. ඊට පස්සේ මහපට ඇඟිල්ල යොමු වෙන දිශාවෙන් බලය ඇති වෙන දිශාව එනවා. හැබැයි බලන්න මේ ෆ්ලෙමින්ගේ වමත් නියමයේ යොදන්න. ෆ්ලෙමින්ගේ වමත් නියමයේ යොදන්න මේ අදාළ රාශි තුන එකිනෙකට ලම්බක වෙන්න ඕන නේද මේ? අදාළ රාශි තුන එකිනෙකට ලම්බක වෙන්න ඕන. දැන් බලන්න මෙතනට අදාළව අපි දැන් ධාරාවේ දිශාව තමයි හොයන්න ඕන. බලයේ දිශාව අපි දන්නවා මෙහෙට තමයි බලයක් යෙදෙන්න ඕන මෙයාව නිශ්චලව තියාගන්න නම් කියලා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් දීලා තියෙනවා. බලන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි ඇතිවන බලයේ දිශාවයි ඇතිකල යුතු බලයේ දිශාවයි එකිනෙකට ලම්බක නැහැ. මේ දෙන්න එකිනෙකට ලම්බක නැහැ. ලම්බක නැත්තම් අපිට ඔහොම කෙලින්ම ඔතනට ෆ්ලෙමින්ගේ වමත් නියමයේ යොදන්න බෑ. අපි ඉගෙනගෙන තියෙනවා ඕවා එකිනෙකට ලම්බක නොවන වෙලාවකදී ලම්බක කර ගැනීම පිණිස අපි සිද්ධ කරන්නේ මේ චුම්බක ක්ෂේත්‍රය විභේදනය කරනවා. චුම්බක ක්ෂේත්‍රය විභේදනය කරනවා. චුම්බක ක්ෂේත්‍රය බලන්න මට දැන් මේ චුම්බක ක්ෂේත්‍රයේ බලයට මම ලම්බක කරගන්න හැටි. බලයට ලම්බ දිශාවක් ඔස්සේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට විභේදනය කරන්නත් පුළුවන් මට. ඊට පස්සේ බලයට සමාන්තර දිශාවක් ඔස්සේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට විභේදනය කරන්නත් පුළුවන්. මෙහෙට විභේදනය කරන්නත් පුළුවන්. මෙහෙට විභේදනය කරපුවාම මේ එන අගය කොච්චරක්ද ඒක හොයන්න නම් මෙතන කෝණේ හොයාගන්න වෙනවා. මෙතන කෝණේ හොයන්න නම් මේ වයින් එන්න වෙනවා. මේ රේඛාව මම පහළට දික් කළොත් මෙතන 90යි මෙතන 90 ඍණ තීටා වෙනවා. මෙතන 90 ඍණ තීටා වෙනවා. හරි. මෙතන 90 ඍණ තීටා වෙනවා. මේ රේඛාව මම ටිකක් මෙන්න මේ රේඛාව තා පල්ලෙහාට දික් කළොත් මේ දෙක ලම්බක නිසා මෙතන කෝණය තීටා වෙනවා. මෙතන කෝණය තීටා වෙනවා. ඒ කෝණය තීටා වෙන නිසා මේ කෝණයත් තීටා වෙනවා. ওই කෝණයත් තීටා වෙනවා. එතකොට මේ දිශාවට විභේදනය වෙච්ච චුම්බක ක්ෂේත්‍ර සංරචකය වෙන්නේ B cos θ. මේක B sin θ. දැන් අපිට මේ B sin θ එකෙන් වැඩක් වෙන්නේ නැහනේ. ෆ්ලෙමින්ගේ වමත් නියමය යොදන්න නම් එකිනෙකට ලම්බකව තියෙන්න ඕන. ලම්බකව ඉන්න එක්කෙනාව තමයි බලපාන්නේ. හරි. දැන් හරිනේ. බලන්න. චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මෙන්න මේ දිශාවට බලය ඇති වෙන්න ඕන මේ දිශාවට. එහෙනම් ධාරාව යන්න ඕන කොහෙටද? ඉවතට. මේ තලයෙන් ඉවතට ධාරාව වෙන්න ඕන. තලයෙන් ඉවතට. තලයෙන් ඉවතට ධාරාවක් එනවා කියන්නේ ධාරාව ගමන් කරන්න ඕන Q සිට P දෙසට. ධාරාවේ දිශාව වෙන්න ඕන Q සිට P දෙසට. ධාරාවේ දිශාව වෙන්න ඕන Q සිට P දෙසට. දැන් මේ F බලයේ විශාලත්වය F බලයේ විශාලත්වය නෙමෙයි අපෙන් අහන්නේ ධාරාවේ විශාලත්වයනේ. හරි. මෙච්චරයි. අපි මෙන්න මේ වස්තුවට මේ අර F සමානයි BIL සමීකරණය දාමු. F සමානයි BIL සමීකරණය. F කියන්නේ g sin θ කිව්වා අපි. දැන් මෙතනදී B කියන්නේ B cos θ. B cos θ. I ව තමයි හොයන්න ඕන. L ව දීලා තිනවා simple L කියලා. I යුක්ත කරපුවාම එනවා mg tan θ බෙදීම BL කියලා. mg tan θ බෙදීම BL කියලා. උත්තරේ අංක 3 වෙනවා. උත්තරේ අංක 3. ධාරාව ගලන්න ඕන P වලින් නම් Q වලින් නම් P දෙසට ඒ ධාරාවේ විශාලත්වය කොහොම ලැබෙනවා.
ඔහොම ලැබෙනවා. හරි.